දෙන්න සහ ආතලා දෙන්නට ලියයි. ඊයේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාම තාත්තා මගේ කොණ්ඩේ කපන්න එක්කගෙන ගියෝ. මම උස්සලා පුටුවකින් තියලා සෝස් ගගා මගේ මූණටයි බෙල්ලටයි වතුර ඉස්සෝය. කොණ්ඩේ කපනකොට දෙලිපියෙන් බෙල්ල ඌරනකොට මට කිතිය. මම ටිකක් ඇඹරුණේ. බබා දඟලන්න එපා හොඳේ කියපු බාබර් මාමා මගේ බෙල්ල තදින් මිරිකුවේ. මට තරු විසි වුණි. බාබර් සාප්පුවේ පිටියේ ලස්සන පාට කොණ්ඩ මෝස්තරවල ෆොටෝ ගහලා තිබුණත් මගේ කොණ්ඩේ හැමදාම කපන්නේ ඩොන්කි කට්ටය. සමනා අත උදෙන්ම මට හම්බුනේමි. මගේ දිහා බලලා hina වුණෝය. මම හරියට ෂාරුක් ખાන් ඉස්සර හිටියා වාගේලු. මම අනේ අඬ බතලයා කියා කීවෙමි. මොකෝ ෂාරුක් ખાන් ඉස්සර කැතද? එයා කොච්චර ෂෝක්ද මට මතකයිනේ. එයා ඉතර මදුලි ටික් එක්කත් රංගපාලා තියෙන්නේ. ඇත්තමයි මාමි. අපේ පන්තියේ සොනාලි ඉන්නේ. එයා hina වෙනකොට ටිකක් මදුලි ටික් වාගේ. ඉංග්‍රීසි ටීචරුත් මගේ කොණ්ඩ මොත්තරේ හොඳයි කියා ඉංග්‍රීසියෙන් කීවෙමි. අද ටීචර් අපට මයිපෙට් කියා රචනාවක් ලියන්න දුන්නෝය. සමනායාගේ ඇල්සේෂන් බල්ලා සීබා ගැන ලියවෙමි. නිසාන්තියාගේ පෙත්තප්පු ගැන ලියා තිබුණි. සොනාලි පොමනේරියන් බල්ලා සින්ඩී ගැන ලියවෝය. මම ලියවේ අපේ ටොමියා ගැන. ටොමියාට කවුද පොල්ලකින් ගහලා අණ්ඩක් කැඩී තිබුණි. ඉංග්‍රීසියෙන් ඕක ලියා ගන්න මට බැරිය. මම හරිම අමාරුවක වැටිලාය. ටොමියාගේ අණ්ඩ කැඩුනාට ටොමියාට වඩා අමාරුවේ වැටුනේ මමය. අනේ අදට ඇති නේද මාමි. මම නවතිමි. මීට පොඩ්ඩක්